මේ එල්බෝ පෑඩ් එකෙන් එළියට පොඩ්ඩක් හරි යතාවොත් ෆවුල් එක දෙනවා. ඒතර එහෙම නැටේ නවත්තන්න. හරිද? අර දැන් ඔයාලා ඒක දන්නවනේ. ආයි මෙහෙම අතෝම ජම්ප් එක ගන්න බෑ. එල්බෝ පෑඩ් එකෙන් පොඩ්ඩක්වත් උඩ විස්සෙන්න බෑ. අනිත් එක තියෙන්නේ දැන් අපි ෆවුල් එක දෙනවා. මේ ටේබල් එකේ මැද තියෙන්නේ. ටේබල් එකේ සෙන්ටර් එක ගන්න මෙහෙමනේ. මේ දෙකෙන් මොම ඇවිල්ලා මෙතනින් මැදටනේ. ඒතකොට දැන් මං අල්ලනවා නම් මගේ අත මේ පැත්තෙන් කියන්නේ මං ඩිෆෙන්සිව් එකක ඉන්නේ. මෙහෙට ආව කියන්නේ මං ඉන්නේ ඔෆෙන්සිව්. හරිද? දැන් මං ඩිෆෙන්සිව් ඉද්දි මං කොහොම පල්ලෙහාට ගිහින් ෂෝල්ඩර් එක එල්බෝ පෑඩ් එකෙන් පල්ලෙහාට ගියොත් ෆවුල් එක දෙනවා. එක ෆවුල් එකක්. මට මෙහෙම මං ඔෆෙන්සිව් පැත්තේ මට ඉන්න පුළුවන් පල්ලෙහාට. තේරෙනවද? අර රවුලක් තියනවා කිව්වේ. අවුලක් නේ කියන්න අල්ලන පැත්තේ ෂෝල්ඩර් එක. අයි හලෝ මේ පැත්තට නම් අපිට පස්සේ අපිට මේ පැත්තේදී මේ පල්ලෙහාට දාන්න පුළුවන්. එතකොට පුළුවන්. එතකොට දැන් හදිසි දැන් මම මෙහෙම ඉන්නවා කියමුකෝ. එතකොට මෙයා ගත්තොත් මෙයා මෙතනින් එහාට ගත්තොත් මට කෙලින් ෆවුල් එක. පාර ගත්තට අපි දෙනකොට පල්ලෙහාට වෙලා ඉන්න බෑ කියලා. එල්බෝ එක මැටෙන් පල්ලෙහාට යන්න බෑ. මෙහෙම කිව්වොත් ඒ ෆවුල් ඒ ෆවුල් එක තියෙනවා. අනිත් දා මෙහෙම නැවිලා උරේ ගවන්න බෑ නේද? ඔව්. හරිද? මෙහෙම ගෑවෙන්න බෑ. එකක් තොල්. අර කිව්ව එකේ කට රවුල් තියෙනවා. ෂෝල්ඩර් පල්ලට යන එකේ. කවුද නෑ? ෆවුල් තුනම හරින්නේ නෑ. අර ඔෆිෂියල් මැච් වල එහෙම ගියාම ෆවුල් නෑ නේද? ෆවුල් තියෙනවා. තියෙනවා. ඔව්. ෂෝල්ඩර් එක පල්ලට යන්න බෑ. අපි ඩිෆෙන්ස් කරත් ෂෝල්ඩර් එක පල්ලට යන්න බෑ. දෙවන්ගේ ලෙවල් එකක් තියෙනවා. මෑත් ඉන්නේ. මං හිටියොත් විනින් එක මම මේ පැත්තට මෙයාගේ අත අරන් හිටියොත් මේ සෙන්ට් එකෙන් මෙහාට එතකොට ඉන්න පුළුවන්. අර කින්නුක දාද්දි කරනවා කින්ස්මෝ පුළුවන් කින්ස්මෝ වාඩි ඉන්න පුළුවන් ඩිෆෙන්ස් ඉන්නවා නම් ෂෝල්ඩර් එක උඩ. ෂෝල්ඩර් එක පැරලල් ඉන්න පුළුවන්. ඩක්කන් ෂෝල්ඩර් එක පල්ලෙහාට ගියොත් ෆවුල් එක. අනිත් එක තමයි නේ අල්ලගෙන උරේ ඉන්න කොට කරන් අල්ලන්න බෑ. ඒක ගම ගන්න. එන උරේ සට් එක ෂෝල්ඩර් එක ගෑවෙන්නේ වාගේ. ස්පේස් ගන්නවා සාමාන්‍ය මෙහෙමනේ වෙන්න නැත්තම් මෙහෙමනේ. මෙතන ගෑවෙන්නේ නැති සමහර කට්ටිය කියන මෙහෙම අරගෙන මෙහෙම දානෝනේ. උරේ හැදෙන. ඒකක් බෑ. කවුරුහරි ප්‍රශ්නයක් කියන්නේ මේකේ මේ කරන්නේ මේ වෙන කොහෙන්වත් අතින් අනිත් අතින් අල්ලගෙන අල්ලන්න බෑ. මෙහෙම ඇල්ලුවත් මේක ගෑවෙන්න ඕනේ. ඔක අතාරින්න බෑනේ. ඔව්. අතාරින්න බෑ කියන්නේ මේකෙන් අල්ලගන්න හැකි ඇඟිල්ලක් හරි යන දෙයක් මේකේ. මේක ගෑවුන් නැතුනොත් පව් අපේ. මේ බාර එක අල්ලන්න ඉන්නේ හොඳ. බැක් ප්‍රෙෂර් එක දාද්දර මේ විදිහට ගියොත් මෙහෙම යන එක බැක් ප්‍රෙෂර් එක. ඒක කවුලක් නෙවෙයි මේකෙන් අල්ලන්නේ. මෙහෙම ගියත් මෙතන ගිලිට යන්නේ. මේ විදිහට කිව්වොත් බෑ බෑ. ඒතකොට ටේබල් එකෙන් යටනේ. ඒතකොට කෙලින්ම ෂෝල්ඩර් එකේ ටේබල් එකට යට යනවා. සෝරි එල්බෝ පෑඩ් එකෙන් යට. මෙතනින් අපි එල්බෝ ලෙවල් එකෙන් මෙහෙම යට ගන්න. කින්ස්මෝ එක දාන්න පුළුවන් මෙතනින් පල්ලෙහාට යන්න නැතුව. ඔව් පැරලල් ඉන්න පුළුවන්. ටේබල් එකත් එක්ක මෙහෙම ඉන්න පුළුවන්. දැන් ඔයාලට ඔෆෙන්සිව් එකේදී පුළුවන්. ඔයා ඩිෆෙන්ස් කරත් තමයි බැරි වෙන්නේ. තේරෙනවද?